දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමිය වන නිසල්ල සෙවන අසලදී අද පස්වරුවේ වෙඩිතැබීමක් වාර්තා වුණා. එහිදී ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගේ ඉලක්කය වී තිබුණේ සුසාන භූමියේ මුරකරු වශයෙන් කටයුතු කරන සුමිත් රූපසේන නමැත්තෙක්. ස්වභාවික ශාකසාරය යොදා වැඩි දියුණු කරන ලද අවරිකා ආදරයට වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව වෙඩිකරුවන් පලා යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවයක් යොදාගෙන සිදු කළ වෙඩිතැබීමෙන් මොරකරුගේ වම් අතට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව තිබූ අතර ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. 56 හැවිරිදි ඔහු දෙහිවල දිහිවර නිවාස ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහුගේ පුත්‍රයා මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ අයෙකු බව පොලිසිය පවසනවා. වෙඩිතැබීම සිදු කළ සැකකරු මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන කොස්මල්ලි නැමැත්තාගේ ගෝලයෙක් බවට සැකකරන අතර තුවාලකරුට මිට පෙරද අවස්ථා කිහිපයකදී කොස්මල්ලිගේ පාර්ශවයෙන් මරණ තර්ජන එල්ල වූ බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර මෙම වෙඩිතැබීමත් සමග වසරේ මේ දක්වා කාලය තුළ සිදු වූ වෙඩිතැබීම් ගණන 18ක් දක්වා ඉහළ ගියා. ඉන් මරණ 13ක් සිදු වී 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ අතර බොරලැස්කමුව OP පෙරේරාමාවතේ නිවසකට යතුරු පැති දෙකකින් තියුණු ආයුධ සහිතව පැමිණි සිව් දෙනෙක් නිවසියන්ට පහර දී නිවසට බරපතල හානි සිදු කර තිබුණේ අදාළුයම් කාලයේදී. පාන්දර කහමාරත් 1:45 අතර නිදිගෙන හිටියේ. අතර දෙනෙක් ආව බයිසිකල් දෙයක. මේ ඇවිල්ලා මේ ජනේලේ කඩාගෙන ඇතුළට ඇවිල්ලා පාර දුන්නා. කරුලේ තමයි උනේ හැම දෙයක් සිදුවේ මම. කඩුවෙන් තමයි ගහලා තියෙන්නේ. පසුව බොරලැස්කමුව පොලිසියට තොරතුරක් ලැබී තිබුණේ එම සැකකරුවන් පිළියන්දල දෙසට පලා යන බවටයි. ඒ අනුව පොලිසිය පිළියන්දල බෝකුන්දර වීරසිංහ මාවත ප්‍රදේශයේ රැකවල්ලා සිටි අවස්ථාවේදී පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අනපේක්ෂිත ලෙස පොලිසිය සිටිනු දැකීම හේතුවෙන් යතුරු පැදිය ආපසු හරවාගෙන යාමට උත්සාහ දරා තිබුණා. එහිදී යතුරු පැදිය නවත්වා ගැනීමට පොලිස් නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරද්දී යතුරු පැදියේ පසුපැදිකරු ඔහු අත වූ තියුණු ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී තිබෙනවා. එහිදී කොස්තාපල්වරයා පසුපැදිකරු කර වෙඩි තබා ඇති අතර වෙඩි ප්‍රහාරය සැකකරුගේ ඉන්න ප්‍රදේශයට එල්ල වී ඔහු යතුරු පැදියෙන් බිමට වැටී තිබුණා. ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පසුපැදිකරු අත්අඩංගුවට ගත් නමුත් පැදිකරු එම ස්ථානයෙන් පලා යාමට සමත් වුණා. මෙලෙස අත්අඩංගුවට පත් වූ සැකකරු බණ්ඩාරගම වීදියගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු සහ පොලිස් කොස්තාපල්වරයා මෙන්ම පැදිකරුවන්ගේ පහර කෑමට ලක් වූ නිවැසි තරුණියක්ද මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර අපරාධ සඳහා යොදාගත් බවට සැකකරන යතුරු පැදිය පිළියන්දල මහරගම් ප්‍රධාන මාර්ගයේ නිවසක් අසල දමා ගොස් තිබියදී අද පස්වරුවේ සොයාගෙන වුණා. මද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් හේතුවෙන් මෙම පිරිස බොරලැස්කමුව ප්‍රදේශයේ නිවසට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල හා බොරලැස්කමුව පොලිස් ස්ථාන එක්ව විමර්ශන ක්‍රියාත්මකයි.